ඔබ දන්නවද? අනාගතයේදී ඔබේ ගෙදරට ඇනවුම් කරන කෑම පාර්සලිය විතරක් නෙමෙයි ලෝකයේ මීළඟ මහා යුද්ධය තීරණය කරන්නෙත් අහසින් එන මේ පුංචි ඩ්‍රෝන් යානා වෙන්න පුරුවන්. ඩ්‍රෝන් එකක් කියන්නේ නිකම්ම පියාඹන කැමරාවක් නෙමෙයි. AI සහ ගිම්බල් තාක්ෂණය නිසා කොච්චර හුළඟ තිබුණත් හරිම ස්ථාවරව වීඩියෝ ගන්නත් බාධක හඳුනාගෙන තනිවම පියාසර කරන්නත් මේවට පුළුවන්. වර්තමාන යුද පිටියේ ඩ්‍රෝන් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කමිකාස හිවත් මරාගෙන මැරෙන ඩ්‍රෝන් වලට පුළුවන් ඉතා අඩු වියදමකින් විශාල යුද ටැංකි පවා විනාශ කරන්න. ඒ වගේම ෆස්ට් පර්සන් view තාක්ෂණය හරහා කිලෝමීටර් ගණනාවක් ඈත සිට සතුරාගේ සෑම චලනයක්ම සජීවීව නිරීක්ෂණය කරන්න දැන් හමුදාවන්ට හැකියාව ලැබිලා තිනවා. මේවා හරියට පියාඹන මිසයිල වගේ ඉලක්කය හඳුනා ගන්නා තෙක් අහසේ සැරිසැරිමින් සිට નિયમિત මොහොතේදී ඉලක්කය මතට කඩා වැදී පුපුරා යනවා. යුද්ධයට අමතරව කෘෂි කර්මාන්තයටත් මෙය විශාල සහනයක්. අක්කර ගණනක වගාවකට විනාඩි කිහිපයකින් පොහොර ඉසින්නත් හදිසි අවස්ථාවකදී ඖෂධ ප්‍රවාහනය කරන්නත් ඩ්‍රෝන් තාක්ෂණය අද යොදා ගන්නවා. ගොඩනැගිල්ලක් හදන්න කලින් මුළු පොළවම විනාඩි කිහිපයකින් මැනලා 3D මොඩල් එකක් හදන්න පුරුවන් තාක්ෂණයක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? බලන්න මේ දර්ශනීය දිහා. කලින් මිනින්දෝරවරුන්ට සහ ඉංජිනේරුවන්ට දින ගණනාවක් ගත වුණු වැඩබිමක සිටියම පොළවේ ලකුණු කරන කාර්යය දැන් ඩ්‍රෝන් යානා මගින් ලේසර් කිරණ භාවිත කරලා ඊටාම නිවැරදිව තත්පර කිහිපයකින් කරන්න පුරුවන්. වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සාධකයක්. සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ඉතා වේගයෙන් අඩු වියදමකින් සහ නිවැරදිව දත්ත ලබා ගැනීමට ඩ්‍රෝන් යානා සමත් වෙනවා. ව්‍යාපෘති කළමනාකරුවන්ට සෑම දිනකම හෝ සතියකම වැඩබිම පුරා ඇවිදීමට අවශ්‍ය නැත. ඩ්‍රෝන් යානයක් මගින් ලබා ගන්නා සජීවී දර්ශන හෝ ඡායාරූප මගින් වැඩ කොපමණ දුරට අවසන් වී ඇද්දයි කාර්යාලයේ සිටම බලාගත හැකිය. ස්වභාවික විපතකදී මිනිස්සුන්ට යන්න බැරි තැන්වල සිරවෙලා ඉන්න අයව හොයාගන්න දැන් ඩ්‍රෝන් පාවිච්චි කරනවා. මෙහි තියෙන තර්මල් ඉමේජින් හෙවත් තාප සංවේදී කැමරාවලට පුළුවන් ඝන අඳුරේ වුණත් මිනිස් සිරුරේ රශ්මිය හඳුනාගෙන ඔවුන් ඉන්න තැන නිවැරදිව පෙන්වන්න. වන සතුන්ව දඩයම්කරුවන්ගෙන් බේර ගන්න වගේම විනාශ වුණු වනාන්තරවලට අහසේ සිට බීජ පතිත කරලා ඊටාම කෙටි කාලයකින් අක්කර දහස් ගණනක් නැවත වගා කරන්නත් මේ තාක්ෂණය අද ලෝකයේ පුරාම යොදා ගන්නවා. විදුලි රැහන් හෝ විශාල sannivedana කුළුණු පරීක්ෂා කරන්න දැන් මිනිස්සු ජීවිත අවදානමක් ගන්න ඕනේ නැහැ. ඩ්‍රෝන් වල තියෙන අධි විභෝධන කැමරාවලට පුළුවන් කුඩාම දෝෂය පවා ඉතා ආරක්ෂිතව හඳුනා ගන්න. අද ඔබට ප්‍රශ්නයක්. ලෝකයේ ප්‍රබලම යුද ඩ්‍රෝන් යානයක් වන බයිරක්තාර් TB2 නිපදවන්නේ කුමන රටේද? දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තාක්ෂණික තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.